Hello ළමයි, welcome back to my channel. ඉතින් අද මම ගමනක් යනවා. ඉතින් මම හිතුවා ඔයාලවත් එක්ක යන්න ඕනේ කියලා. පොඩි ගමනක් නන් නෙමෙයි. ලොකු ගමනක් මං ලංකාවට යනවා. ඉතින් මං හිතුවා ඒ යන ගමනත් ඔයාලවත් එක්කගෙනම යන්න ඕනේ කියලා. මං චෙකින් උනේ හවස හරි මතක නෑ මට. හවස වෙන්න ඕනේ. ඊට පස්සේ ලෑන්ඩ් කරන්න තිබ්බේ රෑ 10 මාට. ඊට පස්සේ මම මගේ යාළුවට එන්න කියලා තිබ්බා. මාව ගන්න. මොකද මං එයා ගොඩාක් කාලෙකින් දකින්නේ. ෆ්ලයිට් එක එනකම් මට නිින්ද ගියා. ඊට පස්සේ ඉතින් මට රෙකෝඩ් කරගන්න බැරි වුණා ලොකු දේවල්. දැන් අපි ලෑන්ඩ් කරන්නයි යන්නේ. මට ඊට පස්සේ මුකුත් රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඊට පස්සේ මං යාළුවව හම්බෙලා ගෙදර ආවා. ගෙදර එවට පස්සේ අපි දෙවනි දවසේ මං කිව්වා මට බීච් එකට යන්න මාර ආසාවක් තියෙනවා කියලා කිව්වා. මෙයා කිව්වා එහෙනම් එන්න එකයි යන්නම් කියලා. ඉතින් මම දැන් මේ යාලෙනකන් ඉන්නවා. ඊට පස්සේ යාලා කොහොම හරි ඇවිල්ලා දැන් අපි මේ බීච් එකට යන ගම. ඉතින් මං මගේ එක්සෑම් ඉවරෙච්ච හැටියේ රට ගියා. ඊට පස්සේ මට යාව දකින්න හම්බුන්නේ නැහැ. ඔය කෝල්ස් වලින් විතරයි මං දැක්කේ. කොහොම හරි අවුරුදු 5කින් වගේ තමයි මං එයාව ඇත්තටම දැක්කේ. ඊට පස්සේ ඉතින් කියවන්න දේවල් නැද්ද අම්මෝ අපි දෙන්න ගොඩක් කියෙව්වා. කියන්නේ ස්කූල් වලින් අවුට් වුණාට පස්සේ එදා තමයි මම අවුරුදු 5කින් දැක්කේ. ඉතින් අපි යන මග අපි දැක්කා ගල්කිස්සි බීච් එක ළඟ ෂූටින් තිබ්බා. එතන දිනක්ෂිත් ඇවිල්ලා හිටියා. ගොඩක් ඇක්ටර්ස්ලා ඇවිල්ලා හිටියා. මට කෝච්චියක් එනවා ඇහිලා මං කෝච්චිය බලන්න ගියා. එච්චර ළමා මානසිකත්වයක් මට තියෙන්නේ. ඉතින් මම ඒ ඇස්සේ එක වීඩියෝත් කරා. ඊට පස්සේ ෆයිනලි මගේ ෆේවරිට් ප්ලේස් එකට ආවා. බීච් එකට. මේ ගල්කිස්සි බීච් එක මං හිතන්නේ ඒකේ ගොඩක් ෂූටින් යනවා. ගොඩක් ඉතින් වෙලාවට ෂූට්ස් වැඩි නිසා හරි අපහසුවක් දැනෙනවා. ඒ කියන්නේ කැමරාවට අපි ලක් වෙනවනේ යාළුවනේ. ඉතින් හරි අමාරුයි හිට මෙහෙට ඇවිදින්න. ඊට පස්සේ කොහම හරි මම රැල්ල පෑගුවා. රැල්ල පාගලා අපි හිතුවා සන්සෙට් එක බලන්න යන ඊළඟට. මොකද දැන් ගොඩක් අවුයි මං හිතන්නේ දැන් වෙලාව 3ට විතර ඇති. මේ අපි අපේ ආච්චි අම්මා බලලා එන ගමන් තමයි බීච් එකෙන් කියලා කතා වුණේ. ඒතකොට ගොඩක් හවස් වුණා. ඊට පස්සේ අපි මේ යන ගමන් සන්සෙට් එක බලන්න. සන්සෙට් එක තිබ්බේ නෑ. හැබැයි අපි යනකොට අපි බ්‍රවුන් බීච් යන්නම් කියලා කතා වෙලා තමයි ආවේ. හැබැයි බ්‍රවුන් බීච් එකට යනකොටම රෑ වුණා. 8ට විතර වුණා. ඉතින් සන්සෙට් එක යන ගමන් තමයි බලන්න සිද්ධ වුණේ. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ. ෆයිනලි අපි නෙගම්බෝ වලට ආවා. මං කිව්වේ එනකොට 8ට විතර ඇති කියලා. එතකොට බලන්න පුළුවන් සන්සෙට් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි පොඩි රයිඩ් එකක් දාලා කන්න යනවා කියලා තීරණය කළා. මට ගියපු රෙස්ටුරන්ට් එක නම් මතක නෑ. ඉතින් ඔහොම තමයි අපේ දවස ගෙවුනේ. මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලට ගොඩක් thank you. මම තවත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ඕනේ. Thank you for watching everyone. Bye.